අයිබෝන් පුතේ. හරි අපි ඉසති බන්ධය කරේ නෑනේ. එතකොට මේ සතිය අපි ඊට කලින් සතිය ඉවර කරපු තැනින් පටන් ගමු. හරි අවසානට ඉවර කරලා තියෙන කොතනද කියන්නකෝ මට. තුන්වෙනි පාඩම ඉවර වෙන්න අද තියෙන්නේ නේද? මට මතක දෙන්නම් මිශ්‍ර වලින් සංඝටක වෙන් කිරීම කියන කතාව සම්පූර්ණයෙන් ඉවර කරා. නේද ළමයි? පුරුද්ද අපි කොතනද ඉවර කරලා තියෙන්නේ? කොතනද පුතේ අපි ඉවර කරේ ඊයේ සතියේ? හ්ම්? වර්ණලේඛන ශිල්ප වර්ණලේඛ ශිල්ප ක්‍රම ඉවර කරා නේද? හරි එතකොට අද අපිට තියෙන වෙන් කිරීමේ ශිල්ප ක්‍රම වල භාවිත. හරි. අහගන්නකො එතකොට. සිද්ධිය මෙන්න මේකයි. මොකද්ද සිද්ධිය? අපි දැන් කතා කරන්නේ තුන්වෙනි පාඩම මිශ්‍රණ. එතකොට අපි මිශ්‍රණ පාඩමේ මෙච්චර දවස් කතා කරේ මේ වෙනකන් අපි කතා කරලා ඉවර කරේ මිශ්‍රණ ගැන කතා කරා. ඊට පස්සේ මිශ්‍රණයක සංයුතිය ඉදිරිපත් කරන විදිය ගැන අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට එදිනදා ජීවිතයේදී මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වෙන් කරන මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීමේ ශිල්ප ක්‍රම කතා කරා. එතකොට මේ වෙන් කිරීමේ ශිල්ප ක්‍රම කීපයක් තිබුණා. වාෂ්පීකරණය, වාෂ්පීභවනය, භෞතික ක්‍රම, කියන්නේ යාන්ත්‍රික වෙන් කිරීම, ස්පටිකීකරණය, පුනස්පටිකීකරණය, එරීම, ඊට පස්සේ තව ද්‍රාවක නිස්සාරණය, ඊට පස්සේ අය අපි කතා කරා ද්‍රාවක නිස්සාරණයෙන් පස්සේ තව එකක් තමයි වර්ණලේඛ ශිල්ප ක්‍රමයේ අවසානට කතා කරා. ඔය වගේ සිද්ධි කීපයක් මේ කියන්නේ ශිල්ප ක්‍රම ටිකක් අපි ඉගෙන ගත්තා. ඒතර අපි ඒවා වෙන් කිරීමේ ශිල්ප ක්‍රම විවිධ අවස්ථාවල අපි විවිධ සංකටක වෙන් කරන්න ওই ටික භාවිතා කරා. අද එතකොට අපිට අවසාන මාතෘකාව තියෙන්නේ වෙන් කිරීමේ ශිල්ප ක්‍රමවල භාවිත. කියන අපි සාමාන්‍ය ලංකාවේ මොනවටද ඔන්න ඔය වෙන් කිරීමේ ශිල්ප ක්‍රම භාවිතා කරන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට මේ වෙන් කිරීමේ ශිල්ප ක්‍රම භාවිතා වන අවස්ථා දෙකක් ගැන තමයි අපි කතා කරන්නේ මේ පාඩමේ. හරි ක්‍රම දෙකක් ගැන කතා කරන්නේ. ලංකාවේ ලුණු නිෂ්පාදනය ගැනයි සගන්ධ තෙල් නිස්සාරණය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒතකොට ඒකෙත් ලුණු නිස්සාරණය ගැන තමයි අපිට වැඩිපුර කතා කරන්න තියෙන්නේ පුතේ. එතකොට අහගන්න හොඳට මුලින්දම ලුණු නිෂ්පාදනය කරද්දී භාවිතා වෙන වෙන් කිරීමේ ශිල්ප ක්‍රම දෙකක්. ඔය වෙන් කිරීමේ ශිල්ප ක්‍රම දෙක ඔයාලා දන්නවා. මොකද අපි වෙන් කිරීමේ ක්‍රම කතා කරද්දී තැනින් තැන ඒවා ඉගෙන ගත්තා. හරි. පාඩම් පටන් ගන්න කලින් කියන්නකෝ වෙන් කිරීමේ ශිල්ප ක්‍රම දෙක මොකක්ද මේ? ලුණු නිස්සාරණයේදී භාවිතා කරන ශිල්ප ක්‍රම දෙක මොකක්ද පුතේ? ලුණු නිස්සාරණයේදී භාවිතා වන ශිල්ප ක්‍රම දෙක. හ්ම්. ලුණු නිෂ්පාදනයේ භාවිතා කරන වෙන් කිරීමේ ශිල්ප ක්‍රම දෙක මොකක්ද පුතේ? දැනින් කතා කරලා අපි පාඩම වලදී ඉගෙන ගන්න තියෙන අතරමැදුවා. කිරුණි මතක නැද්ද? ඉරුෂ කුලිදු මොකද තත්ත්වය මතක නැද්ද? මතක නෑ වගේ නේ. හරි එහෙනම් මොකද දැන් අහගන්න. ලෝකේ ළමයි ලුණු නිෂ්පාදනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ලේවා ක්‍රමය, අනිත් එක ආකර ක්‍රමය කියලා කියනවා. එකක් ලේවා ක්‍රමය අනිත් එක ආකර ක්‍රමය. හරි ලේවා ක්‍රමය කියන්නේ ලංකාවේ භාවිතා වන ක්‍රමයට තමයි අපි ලේවා ක්‍රමය කියන්නේ. ඒකෙන් කරන්නේ මුහුදු ජලය ලුණු ලේවායේ තටාක වලට දාලා සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප කරලා අයින් කරනවා. ජලය වාෂ්ප වෙන්න තියෙනවා. ජලය වාෂ්ප වෙද්දී මුහුදු පතුලේ ලුණු ටික තැම්පත් වෙනවා. ඔක ලේවා ක්‍රමය කියලා කියනවා.
තව ක්‍රමයක් තියෙනවා ආකර ක්‍රමය කියලා. ඒකෙදින් කරන්නේ පොළවේ හම්බ වෙන ලුණු තැම්පත් වෙලා තියෙන ලුණු නිදි. අන්නේ ලුණු නිදි වලින් ලුණු කඩලා අරගෙන පිරිසිදු කරලා ලුණු වෙන් කරගන්න එක ආකර ක්‍රමය කියලා. ඒක ලංකාවේ කරන්නේ මෙන්න මේ ලේවා ක්‍රමය. අපි ඒක ලේවා ක්‍රමය තමයි කතා කරන්න යන්නේ. හරිද? බලන්න අපිට කියනවා මහා පරිමාණ ලෙස ලුණු නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන ක්‍රම දෙකකි. එක ලේවා ක්‍රමය වරණක් දාලා ලියා ගන්න. එතන වරණක් දාලා තියෙන ලියා ගන්න මෙන්න මෙහෙම ලේවා ක්‍රමය ලියා ගන්න. මුහුදු ජලයේ වාෂ්පීභවණයෙන් කියලා. මුහුදු ජලයේ වාෂ්පීභවණයෙන්. මුහුදු ජලයේ වාෂ්පීභවණයෙන්. දෙවෙනි ක්‍රමය ආකර ක්‍රමය. හරි. දෙවෙනි ක්‍රමය ආකර ක්‍රමය. හරි එතකොට ආකර ක්‍රමයේ ලංකාවේ භාවිතා වෙන්නේ නැහැ. ලේවා ක්‍රමයේ තමයි පුතේ ලංකාවේ භාවිතා වෙන්නේ. අපි කතා කරන්නේ මෙන්න මේ ලුණු ලේවා ක්‍රමය ගැන. හරි. එහෙනම් පිළිවෙලකට ලස්සනට කියලා දෙන්නම්. හොඳට ඔලුවට දාගන්න ඕක කොහොමද? හරි. අපිට මේකේ කියන පොඩි විස්තර ටිකක් එකක් බලාගන්න යන්නකෝ. ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ ලුණු ලේවා ක්‍රමය වේ. මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීමේදී ප්‍රධාන ශිල්ප ක්‍රම දෙකක් භාවිතා කරනු ලැබේ. මුහුදු ජලයෙන් ලුණු වෙන් කරද්දී ප්‍රධාන ශිල්ප ක්‍රම දෙකක් භාවිතා වෙනවා. මම කලින් ඇහුවෙත් ඒකම තමයි. කොහොමද? මොකද්ද ශිල්ප ක්‍රම දෙක? මුහුදු ජලය ගේනවා ලුණු ලේවායට කිනල්ලා තටාකවලට දාලා තියෙන ජලය වාෂ්ප වෙනවා. දැන් සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප වෙලා යනවා. යනකොට පතුලේ ලුණු ටික තැම්පත් වෙනවා. මම පැහැදිලි කරා. සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප වෙනවා. අන්න සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප වෙන එකට මොකද්ද පුතේ කියන්නේ අපි? සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප වෙන එකට මොකද්ද අපි කියන්නේ? ස්පටිකණය. මුහුදු ජලයේ තියෙන ජලයේ වාෂ්ප වෙන සූර්ය තාපයේ පුතේ වාෂ්පීභවණය. වාෂ්පීභවණය. ඒතකොට ජලයේ වාෂ්පීභවණයෙන් වාෂ්ප වෙනකොට පුතේ පතුලේ ලුණු ටික තැම්පත් වෙනවා. අන්න පතුලේ ලුණු තැම්පත් වෙන එකට තමයි අපි කියන්නේ ස්පටිකීකරණය. එතකොට මෙන්න පුතේ ලුණු ලේවායක ලුණු නිෂ්පාදනය කරන නැත්නම් ලුණු නිස්සාරණය කරන ප්‍රධාන ශිල්ප ක්‍රම දෙක වාෂ්පීභවණයයි ස්පටිකීකරණයයි. මුහුදු ජලයේ වාෂ්ප වෙන්නේ වාෂ්පීභවණයෙන්, ලුණු ටික පතුලේ තැම්පත් වෙන්නේ ස්පටිකීකරණයෙන්. හරි. එහෙනම් 1 2 දාලා ලියන්න පුතේ වාෂ්පීභවණය දෙක ස්පටිකීකරණය. වාෂ්පීභවණය ස්පටිකීකරණය. වාෂ්පීභවණය ස්පටිකීකරණය. හරිද පුතේ? ඔයාලට මේ සවුන්ඩ් එක වෙනදට වඩා ක්ලියර් ඇහෙනව නේද? සවුන්ඩ් එක වෙනදට වඩා ස්මූත් ගතියක් තියෙනවද? මයික් එකක් ගත්තා. පොඩ්ඩක් මට ඒක අහන්න බෑ. සවුන්ඩ් එකේ වෙනදට වඩා හොඳයිද? නැත්නම් නරකයිද කොහොමද? පොඩ්ඩක් මට පොඩ්ඩක් ගෙවන්න යද්දා. මයික් එකක් ගත්තා මම දැන් මට හොයන්න බෑනේ මයික් එක හොඳයි නැද්ද කියලා. ඔයාලට සවුන්ඩ් එක ඇහෙන්නේ. වෙනදට වඩා වෙනසක් තියෙනවද? වෙනද මයික් එක භාවිත කරන්නේ මේ කැමරාවේ මයික් එකම තමයි. අද කැමරේ දැන් වෙනදා එක නෙවෙයි දැන් අද තියෙන අලුත් මයික් එකක් ගත්තා. වෙනසක් තියෙනවද? නැත්නම් වෙනද විදියමද? නෑ උඩද වෙනසක් තියෙනවද? හරි. ඊයගත්තනේ හරියනම් බලමු දැන් ඊළඟට කියනවා ලුණු ලේවායක් ලුණු ලේවායක් සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමේදී සලකා බලන භූගෝලීය පාරිසරික සාධක. ඒ කියන්නේ ලුණු ලේ දැන් ඔන්න දැන් අපි පිළිවෙලට ලුණු ලේවායක් හදන තැන ඉඳලම කතන්දර ඉගෙන ගන්න යන්නේ. ලුණු ලේවායක් හදද්දී අපි බලන්න ඕන භූගෝලීය පාරිසරික සාධක. ඒකේ පිහිටීම පරිසරයේ තත්ත්වය බලන්න ඕනේ. මොනවද තියෙන්න ඕනේ? දැන් අපිට හොයවුවට මතන නූරෙලිය ලුණු ලේවායක් හදන්න බෑ. ඇයි නූරෙලිය ලුණු ලේවායක් හදන්න බැරි? මොකද තියෙන ප්‍රායෝගික ගැටලුව?
ලුණු ලේවායක් හදනවට මුහුද ආසන්න ප්‍රදේශයක් වෙන්න එපා. ලුණු තෙලේ ලුණු මේ මුහුද නැහැ. ඒතකොට ජලය ගන්න වෙන්නේ බහුසරල යරයි යන්න බෑනේ. ඒතකොට වියදම වැඩි නේ. ඒතකොට මුහුද ආසන්න ප්‍රදේශයක් වෙන්න ඕනේ. ඒ වගේම කාලගුණික තත්ත්වය හැමදාම වහිනවා නම් පුළුවන්ද? බෑ. වියලි කාලගුණයක් තියෙන්න ඕනේ. බලන්න එක මුහුද ආසන්න තැනිතලා බිමක් වීම. මුහුද ආසන්න තැනිතලා බිමක් වෙන්න ඕනේ. වසර පුරා වියලි කාලගුණයක් පැවතීම. වසර පුරා වියලි කාලගුණයක් තියෙන්න ඕනේ වැස්ස නැති. ඊට පස්සේ 3 වසර පුරා තද සූර්යාලෝකයක් හා වියලි සුළං. හොඳ සූර්යාලෝකයක් තියෙන්න ඕනේ. මොකද ඇයි හොඳ සූර්යාලෝකයක්? ජලයේ වාෂ්ප වෙලා යන්න. වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වීම. වර්ෂාපතනය අඩු වෙන මොකද වැස්සොත් ඒ වැඩක් නැහැ. වාෂ්ප වෙච්ච ජලය ආයෙ වැටෙනවා. අවසානට කියනවා ජලයේ කාන්දු වීම අඩු මැටි පැසක්. දැන් මුහුද ආසන්නේ කියලා වෙරළේ හදන්න පුළුවන් ලුණු වේවායක්. වෙරළේ ලුණු වේවායක් හදන්න පුළුවන්ද? බෑනේ. ඇයි? වෙරළේ තියෙන වැලි. ඒතකොට වැලි වලට ජලය මොකද වෙන්නේ? කාන්දු වෙලා යනවා ඒතකොට. එතකොට මුහුදු වතුර ටික ලේවට ගෙනාවු ගමන් කාන්දු වෙලා යනවා. එතකොට මැටි සහිත ප්‍රදේශයක් වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ හොඳම ප්‍රදේශය තමයි ලංකාවේ තියෙන හම්බන්තොටයි පුත්තලමේ. වියලි සුළං තියෙන්නේ මුහුද ආසන්නයි ප්‍රදේශයක් මැටි සහිත කලපුනේ වැඩිපුර තියෙන. එතකොට මැටි සහිත ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය සාධක පාරිසරික සාධක ඔක්කොම බලන්න ඕනේ. මුහුද ආසන්න තැනිතලා බිමක් වීම, වසර පුරා වියලි කාලගුණයක් පැවතීම, වසර පුරා තද සූර්යාලෝකයක් හා වියලි සුළං පැවතීම, වර්ෂාපතනය අවම ප්‍රදේශයක් වීම, ජලය කාන්දු වීම අඩු මැටි පසක් පැවතීම. ඔන්න ඔය සාධක ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ලුණු ලේවායෙන් පිහිටන ප්‍රදේශ හම්බන්තොටයි පුත්තලමයි. මම ඔය ලොකුවට පැහැදිලි කර කර ඉන්නේ වෙන සරල දේවල්නේ. හම්බන්තොටයි පුත්තලමයි. හරි ඊට පස්සේ බලන්න ලුණු ලේවායක. දැන් ඔය ලුණු ලේවායකට ගිහින් ඇති නේද බලන්න පුතේ. ලුණු ලේවායක් ගත්තාන් පස්සේ ඔකේ හැම තැනම අපි පැතුළු කුඹුරු තියෙන හැම තැනම යායට ඒ වගේ ලොකු ලියදි ගොඩක් තියෙනවා. ඔය ලියදි වර්ග අපි තටාක කියනවා. ඒ තටාක වර්ග තුනක් තියෙනවා පුතේ. එකක් තියෙනවා පළවෙනි තටාක. හිතන්නකෝ දැන් මේ මුහුද කියලා හිතන්නකෝ මේ ටිකේ මුහුද. දැන් පළවෙනි තටාකය ගත්තාම ඒක ගැඹුරු නෑ. හැබැයි විශාල තටාක වර්ග ටිකේ තියෙන්නේ. මේ වගේ තටාක ගොඩක් තියෙනවා. ගැඹුරු නෑ. විශාලයි. දෙවෙනි තටාක මධ්‍යස්ථයි. ටිකක් සාමාන්‍ය ගැඹුරක් තියෙන සාමාන්‍ය විශාලත්වයක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ තටාක වල ටිකක් ගැඹුරුයි කුඩා තටාක තියෙනවා. එතකොට කරන්නේ මේ මුහුදු ජලය කියන මුලින්ම විශාල තටාකයට ඊට පස්සේ මේකට අරයි යනවා මේකට අරයි යනවා. ඒතර හිතුවතාපේ අරයි යන්න බෑ. ඒක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි කියලා දෙන්න යන්නේ. හරි එතකොට තටාක වර්ග තුනක් තියෙනවානේ. මේක තමයි පළවෙනි වර්ගයේ නොගැඹුරු විශාල තටාක. නොගැඹුරු විශාල තටාක. හරි දෙවෙනි තටාක වර්ගයට අපි කියන්නේ මධ්‍යස්ථ තටාක. මධ්‍යස්ථ තටාක තුන කුඩා තටාක. කුඩා තටාක. හරි එතකොට පුතේ ඔන්න ලුණු ලේවාගේ ප්‍රධාන තටාක වර්ග තුනක් තියෙනවා. නොගැඹුරු විශාල තටාක, මධ්‍යස්ථ තටාක, කුඩා තටාක. ඒ කියන්නේ මේ ඔක්කොම එක ආයතන තියෙන්නේ. ඒකේ සයිස් එකෙන් තමයි ඔය තටාක වර්ග වෙනස් වෙලා තියෙන්නේ. පළවෙනි වර්ගය ගැඹුර නෑ එන විශාල තටාක. ඊළඟ මධ්‍යස්ථයි තරමක් ගැඹුරුයි තරමක් විශාලයි. තුන්වෙනි එක කුඩා තටාක හැබැයි ගැඹුරුයි. හරිද? හරි. ලියන්නකො. ලුණු ලේවායක ව්‍යුහයේ සැලකීමේදී තටාක වර්ග තුනක් භාවිතා කරයි. 1 2 3 දාලා ලියන්න. නොගැඹුරු විශාල තටාක, මධ්‍යස්ථ තටාක, කුඩා තටාක. ලියා ගන්න පුතේ. හරිද?
හරිනේ. හරි. දැන් එතකොට අපි ඔන්න පියවර T ඉගෙන ගන්න යන්නේ. ඒතර ඊට කලින් අපි මුලින්ම බලමු මුහුදු ජලයේ ලවණ වර ගණනාවක් දියවි ඇත. ඒ කියන්නේ මුහුදු ජලය කියලා කියන්නේ සාමාන්‍ය ජලයේ ලවණ වර්ග දිය වෙලා තියෙනවා. ඒ ලවණ වර්ග අතරින් වැඩිපුරම තියෙන ලවණය තමයි ඔය සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලුණු කියලා කියන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ්. අපි දිය වෙලා තියෙන ලවණ ටික යටියට හරි කමාදාර හරි ලියා ගන්න මොකද මෙන්න මේවා තමයි මුහුදු ජලයේ තියෙන ලවණ. වැඩිපුරම තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ලුණු. එතන මැග්නීසියම් ක්ලෝරයිඩ් තියෙනවා තව. මැග්නීසියම් සල්ෆේට් තියෙනවා. ඊට පස්සේ කැල්සියම් කාබනේට් තියෙනවා. තව කැල්සියම් සල්ෆේට් තියෙනවා. හරි ඔය තමයි තියෙන ලවණ වර්ග. ලියා ගන්න පුතේ. මුහුදු ජලයේ තියෙන ලවණ වර්ග. දැන් ওই ලවණ වර්ග වල වැඩිපුරම තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු. ඔන්න මෙතන දාගන්න ලුණු කියලා. ලවණ වර්ග ටික ලියා ගන්නවා. හරිද? ලියන්න කියන්න. හරිනේ? හරි. දැන් අපි බලමු එහෙනම් ලුණු නිස්සාරණය කරන පියවර ටික. මේක කතාවක් වගේ මතක තියාගන්න පුතේ. කතන්දරයක් මේ මතක තියා අපි වැහුණාන් පස්සේ අපිට එකපාරේ මතක ඉන්නවනේ. වගේ කතාවක් විදිහට මේක මතක තියාගමු අපි බලන්න. හරි. දැන් එතකොට මුහුදු ජලයේ මුහුදේ තියෙනවා. මුහුදු ජලයේ දිය වෙලා තියෙන ලවණ වර්ග ගණනාවක් තියෙනවා. ඔය අතරින් අපිට ඕන වැඩිපුරම දිය වෙලා තියෙන ලවණය තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. එතන අපි කරන්න යන්නේ මුහුදු ජලයේ අරගෙන සෝඩියම් ක්ලෝරයිඩ් ටික වෙන් කරගන්නයි යන්නේ. හරිද? එතකොට මේ වෙන් කරගන්න ක්‍රමය ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? හරි. එතකොට දැන් මේ මුහුදු ජලය මුලින්ම මේ නොගැවුරු විශාල තටාකයට ගේන්න ඕනේ. මුලින්ම මුහුදු ජලය නොගැවුරු විශාල තටාකයට ගේන්න ඕනේ. ගේන ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ මුහුදේ ඉඳන් පොම්ප කරනවා. එක පොම්ප කිරීම. දෙක තමයි ඔයාලා අහලා තියෙනවද මුහුදු ජලය මුහුදු මට්ටමේ මුහුදු ජල මට්ටම වැඩි වෙන කාලයක් තියෙනවා. හඳේ බලපෑම ගුරුත්වාකර්ෂණ බලපෑමේ වඩදිය බාදිය කියලා වඩදිය කාර්යය මොකද වෙන්නේ මුහුදු ජල මට්ටම වැඩි වෙනවා මුහුදු ජල මට්ටම වැඩි වුණාන් පස්සේ ඔටෝම මේ ආසන්නයේ තියෙන කාණු හරහා මේ වැඩිපුර තියෙන ජලය තටාක වලට එනවා අපි ඒකට කියන වඩදිය කියලා වඩදිය එතකොට මුහුදු ජලය තටාක වලට ගේන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා පොම්ප කිරීම හෝ වඩදිය හරි පොම්ප කිරීම හෝ වඩදිය ආධාරයෙන් මුහුද තියෙන ජලය විශාල නොගැඹුරු තටාක වලට ගේනවා. ඔන්න පළවෙනි සිද්ධිය. හරිද? හරි. එතකොට දැන් මේ මුහුදු ජලයේ උතේ සෝඩියම් ක්ලෝරයිඩ් දිය වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙනවානේ. මුහුදු ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක්. හරි. දැන් අපි ජලය වාෂ්ප කරන්න හරි. ජලය වාෂ්ප කරන්න ජලය වාෂ්ප වෙනකොට සාන්ද්‍රණය මොකද වෙන්නේ? ඔන්න ගිය සතියේල ඉගෙන ගත්ත කතන්දරයක් තියෙන්නේ. හොඳට හිතලා මට උත්තරයක් දෙන්න හැමෝගෙම උත්තරයක් ඕනේ පුතේ. මුහුදු ජලය දැන් නොකබුරු විශාල තටාකයට ගෙනාවා. සූර්යතාපයෙන් ජලය වාෂ්ප කරනවා. ජලය වාෂ්ප වෙන්න සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලවණ සාන්ද්‍රණය මොකද වෙන්නේ? ලවණ සාන්ද්‍රණය මොකද වෙන්නේ? කියන්න බලන්න ලවණ සාන්ද්‍රණය මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙන්න ලවණ සාන්ද්‍රණය පුතේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. එයි ජල ප්‍රමාණය අඩු වෙනවනේ. ලවණ සාන්ද්‍රණය වැඩි වෙනවා. දැන් මේ කරන්නේ ලවණ සාන්ද්‍රණය වැඩි කරන එක තමයි. එතකොට ඔයාලට මතකද ද්‍රාව්‍යතාව කියලා එකක් තිබ්බා. ද්‍රාව්‍යතාව කියන්නේ මොකද්ද? ජලය ග්‍රෑම් 100ක දී වෙලා තියෙන ද්‍රාව්‍ය ප්‍රමාණය. හිතන්නකෝ
මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා ලවණයක් තිබ්බනේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලයේ ග්‍රෑම් 100ක දිය වෙන්නේ ග්‍රෑම් 40ක් කියලා හිතන්නකෝ. දැන් ජලය මුලින් හිතන්න ජලයේ ඔක්කොම ග්‍රෑම් 120ක් තියෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 40ක් තියෙනවා. දිය වෙලා තියෙන්න පුළුවන්. දැන් ජලය වාෂ්ප කරලා මම 100ට ගේනවා ජල ප්‍රමාණය. ඒත් මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 40 මොකද වෙලා තියෙන්නේ? දිය වෙලානේ තියෙන්නේ. දැන් තියෙන්නේ විශේෂ අවස්ථාව. මොකද්ද මේකට අපි කියන්නේ? දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දිය වෙලා නම් තියෙන අපි මොන ද්‍රාවණයක් කියලාද කියන්නේ? නැවත ලවණ දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දැන් දිය වෙලා තියෙන්නේ. අන්න උපරිම ප්‍රමාණය දිය වෙච්ච ද්‍රාවණයට අපි මොකද්ද කියන්නේ? මොන ද්‍රාවණයක් කියලා? හ්ම් මොකද්ද කියන්නේ? දිය වෙලා තියෙන උපරිම ද්‍රාව්‍ය සාන්ද්‍රණය දිය වෙලා තියෙනවා නම් අපි මොන ද්‍රාවණයක් කියලාද කියන්නේ? අන්තෘප්තදාන අන්න හරි. ඔය තියෙන්නේ අන්න එහෙම උත්තර දෙන්න. ඒ කියන්නේ බොළුවට වැටලානේ තියෙන්නේ. සංතෘප්ත ද්‍රාවණය. මම තවත් මේ ජලය වාෂ්ප කරලා අරගෙන දැන් 90ක් වෙනවා. දැන් මේ 40 දිය වෙලා තියෙන්න පුළුවන්ද? දැන් 90ක් වුණා ජල ප්‍රමාණය වාෂ්ප කරලා දැන් ග්‍රෑම් 40ම දිය වෙලා තියෙන්න පුළුවන්ද? ආවොත් ග්‍රෑම් 40ම දැන් දිය වෙලා තියෙන්න පුළුවන්ද? දැන් 90ක් වුණා. 100ක දිය වෙන්නේ 40යි. දැන් 90ක් වුණාම 40 ට දිය වෙලා තියෙන්න පුළුවන්ද? බෑ. අන්න හරි. එතකොට අර වැඩිපුර දියන ටික මොකද වෙන්නේ? පතුලේ තැම්පත් වෙනවා. ඔන්න ඔය සිද්ධිය තමයි මෙතන කරන්න පුතේ. ජලය වාෂ්ප කරලා සාන්ද්‍රණය වැඩි කරනවා. එක වෙලාවක් එනවා වෙලාවට සංතෘප්ත වෙන. සංතෘප්ත අවස්ථාව ඉක්මවා ගියන් පස්සේ ඒ ලවණ පතුලේ තැම්පත් වෙනවා. හරි මට ඔන්නේ වෙන වැඩේ ගැන පොඩ්ඩක් අයිඩියක් ඔලුවට දාන්න ඔයාලගේ. හරි. දැන් ඔන්න අපි සිද්ධිය බලමු. හරි. දැන් ඔන්න මුහුදු ජලය වඩදිය ආධාරයෙන් හරි පොම්ප කිරීමෙන් හරි පළවෙනි නොගැඹුරු පළවෙනි තටාකයට ගෙනාවා. හරිද? හරි. දැන් ඔන්න සිද්ධිය. දැන් සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප වෙනවා. දැන් මෙන්න මේ මුහුදු ජලයේ තිබුණු සාන්ද්‍රණයක් තියෙනවානේ. ලවණ සාන්ද්‍රණයක්. දැන් ජලය වාෂ්ප වෙන සාන්ද්‍රණය වැඩි වෙනවානේ. මුහුදු ජලයේ සාන්ද්‍රණය වගේ දෙගුණයක් සාන්ද්‍රණය වෙච්ච ගමන්. හරි සාන්ද්‍රණය දෙගුණයක් වුණ ගමන් ඔන්න පතුලේ තැම්පත් වෙන්න පටන් ගන්න මුතේ ලවණයක්. කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් තැම්පත් වෙනවා. අපිට ඕන ලවණේද මේ තැම්පත් වෙලා තියෙන්නේ. අපිට ඕනේ කැල්සියම් කාබනේට් තැම්පත් කරගන්නද? නෑ අපිට ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඕන එක නෙවෙයි තැම්පත් වෙලා තියෙන්නේ. දැන් එහෙනම් තවදුරටත් මේක ජලය වාෂ්ප කරලා මේක උඩින් සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් කරලා වැඩක් තියනවද? නෑ නෑ අපිට ආයේ කැල්සියම් කාබනේට් උයි සෝඩියම් ක්ලෝරයිඩ් වෙන් කරන්න එපා. ඒ නිසා දැන් තැම්පත් උනේ පතුලේ කැල්සියම් කාබනේට්නේ. ඒක ඕනේ නෑනේ. දැන් මේ ඉතුරුලා තියෙන ද්‍රවයේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන්නේ. දැන් අපි කරන්නේ දෙවෙනි තටාකයට අරන් එනවා මුහුදු ජලය ටික මධ්‍යස්ථ තටාකයට. දැන් ඒකෙත් ජලය වාෂ්ප වෙන්න අරිනවා සූර්යාගේ තාප ශක්තිය. අර මුහුදු ජලය වගේ සාන්ද්‍රණය 4 ගුණයක් වෙච්ච ගමන් ඔන්න ඕකේ තැම්පත් වෙනවා පුතේ කැල්සියම් සල්ෆේට්. කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙනවා. අන්න කැල්සියම් සල්ෆේට් කියන්නේ අපිට අවශ්‍ය එකද? නෑ ඒත් වෙන මොකද්ද මගුලක් තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට දැන් මොකද කරන්න තියෙන්නේ? ඕන එක නෙවෙයි නේද මේ ජලයේ ටික තුන්වෙනි තටාකයට අරයි යන්නයි තියෙන්නේ. හරි දැන් කැල්සියම් කාබනේට් නම් වල දාන හුණු ගල් කියලා. ඒතර මේක අර හුණු හදන්න එහෙම ගන්න. මේ කැල්සියම් සල්ෆේට් කියන්නේ මොනවද පුතේ? මේ කැල්සියම් සල්ෆේට් වලට අපි කියන ජිප්සම් කියලාත් කියනවා. මෙන්න මේ ජිප්සම් එහෙම නැත්නම් කැල්සියම් සල්ෆේට් භාවිතා කරනවා. ඔයාලා දැකලා තියෙන හොස්පිටල් එකේ අතපය කැඩුනන් පස්සේ දානවා ගල් බැන්ඩේජ්. දැන් හිතලා අතේ කැඩුනන් පස්සේ ලොකු ගල් බැන්ඩේජ් එකක් දාන්නේ. ඒක දාන්නේ සාමාන්‍යයෙන් බැන්ඩේජ් එකක් ඉස්සලා පටවලා, පටවලා අතේ ඔතලා කුඩු එකක් අරගෙන මෙහෙම අතර දානවා. ටික වෙලාවකදී කුඩුවේ ගල් වෙනවා. අපි කියනවා මේකට කියන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියලා කියන්නේ. සාමාන්‍ය භාගයේ නම තමයි ප්ලාස්ටර් ඔෆ් පැරිස්.
ප්ලාස්ටර් ඔෆ් පැරිස්. අන්න ඒව හදන්න මේ කැල්සියම් සල්ෆේට් භාවිත කරන අතර දන්නවද දන්නවනේ ඔය අතපය ගන්න බස් දාන ගල් වැන්ඩේජ් එකක් දාන්න අත හොලවන්නත් බැරි වෙන පාට. අන්න ඒව හදන්න තමයි ඔය කැල්සියම් සල්ෆේට් ගන්න ජීප්සම්. හරි හැබැයි දැන් අපිට අවශ්‍ය එක තාම තැම්පත් වෙලා නැහැනේ. ඒක නිසා කරන්නේ මුහුදු ජලය දැන් අරගෙන ඊළඟ තටාකයට. දැන් මේකේ සූර්යාගේ තාප ශක්තියෙන් ජලය වාෂ්ප වෙන්න ඉඩ හරිනවා. වාෂ්ප වෙනකොට මුහුදු ජලයේ සාන්ද්‍රණය වගේ 10 ගුණයක් සාන්ද්‍රණය වුණාන් පස්සේ දැන් ජලය හොඳට වාෂ්ප වෙලා 10 ගුණයක් වුණාන් පස්සේ අන්න පුතේ තැම්පත් වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ්. අන්න තුන්වෙනි තටාකයේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන්නේ. පැහැදිලිද? තැම්පත් වෙලා මේ ඉතුරු වෙන ද්‍රාවණයක් තියෙනව නේද? ඕකේ සාන්ද්‍රණය මොකද වෙන්නේ ගොඩක්? මේ 10 ගුණයක් සාන්ද්‍රණය ඉතා වැඩි. මේකට අපි කියනවා මව් ද්‍රාවණය කියලා. මව් ද්‍රාවණය. මව් ද්‍රාවණය පේන්නේ නැද්ද? මව් ද්‍රාවණය. මව් ද්‍රාවණය ඉතුරු වෙන මේ සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වුණාන් පස්සේ ඉතුරු වෙන ද්‍රාවණය තමයි මව් ද්‍රාවණය. එනනම් මේකට කාරම් දියර කියලා කියනවා. කාරම් දියර. හරිද? හරි. ඔන්න ඔගේ තව විස්තර ටිකක් තියෙනවා. දැන් මේ ටික පැහැදිලිද පුතේ ඔයාලට? මෙන්න මෙච්චරයි ඔළුවේ වැඩ කරන්න ඕනේ. මුහුදු ජලය කියනවා වඩදිය හෝ පොම්ප කිරීමෙන් පළවෙනි තටාකයට සාන්ද්‍රණය දෙගුණයක් වුණාන් පස්සේ අන්න තැම්පත් වෙනවා කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කියන අපිට අවශ්‍ය එක නෙවෙයි. ඒ නිසා අපි ඉතුරු ජලය ටික අරන් එනවා දෙවෙනි තටාකයට. ඒකේ සූර්යතාපයෙන් ජලය වාෂ්ප වෙන්න ඉඩ හරිනවා. සාන්ද්‍රණය 4 ගුණයක් උඩ ගමන් කැල්සියම් සල්ෆේට් තැම්පත් වෙනවා. ඒත් අපිට ඕන එක නෙවෙයි. ඉතුරු ජලය අරන් යනවා ඊළඟ තුන්වෙනි තටාකයට. පළමු තුන්වෙනි තටාකයේදී ජලය වාෂ්ප වෙලා මුහුදු ජලය වගේ සාන්ද්‍රණය 10 ගුණයක් වුණාන් පස්සේ අන්න ඒකේ තැම්පත් වෙන සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතුරු වෙන ජලය ඉතුරු වෙන ද්‍රාවණයට අපි කියනවා කාරම් දියර. එහෙම නැත්නම් මව් ද්‍රාවණය. ඕකේ සාන්ද්‍රණය ගොඩක් වැඩි. ඒ නිසා ඕක ගන්න සේලයින් එහෙම හදන්න භාවිතා කරනවා. හරිද? හරි. දැන් එතකොට අපි හිතන් ඉන්න දැන් වැඩි හරි සෝඩියම් ක්ලෝරයිඩ් එක කඩලා රුණු විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා. එහෙම හිතන් හිටියට වැඩි තාම හරි නෑ. දැන් මෙතන තව ප්‍රශ්නයක් එනවා පුතේ. මේ සෝඩියම් ක්ලෝරයිඩ් පතුලේ අවක්ෂේප වෙනකොට සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක තව කෙනෙක් අවක්ෂේප වෙනවා. ඒ තමා මැග්නීසියම් ක්ලෝරයිඩුයි මැග්නීසියම් සල්ෆේටුයි. රතු පෑනෙන්ම ලිව්වේ මේ දෙන්න එන විශේෂයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට්. මෙහෙනුත් ලියන්නම් මැග්නීසියම් ක්ලෝරයිඩුයි මැග්නීසියම් සල්ෆේටුයි. විභාගයට අහන පුතේ ඔය කී පාරක් මාල් තිබ්බා. තුන්වෙනි තටාකයේ සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන විට සෝඩියම් ක්ලෝරයිඩ් සමග අවක්ෂේප වෙන ඉතිරි ලවණ දෙක මොකක්ද? මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට්. හරි. ඉතින් සර් මොකක්ද ඔය දෙන්න විශේෂත්වය? ලුණු වල මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් තිබ්බොත් එහෙම ලුණු වලට එනවා තිත්ත රසක්. ලුණු වලට එනවා තිත්ත රසක්. ඔන්න ප්‍රශ්නේ. එහෙනම් දැන් අපි හිතුවට ලුණු තැම්පත් වෙලා ඉවරයි කියලා. කඩලා ගත්තට ලුණු වලින් වැඩක් නැහැ. ඇයි ලුණු මොන රහයිද දැන්? ලුණු තිත්ත රසයි. තිත්ත රස නිසා මේක භාවිතා කරන්න බෑ. එහෙනම් දැන් තිත්ත රස ඉවත් කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් උයි මොකද කරන්න ඕනේ? ලුණු වලින් ඉවත් කරන්න ඕනේ. ඔන්න අපිට පොඩි chance එකක් දීලා තියෙනවා මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් වලට පුළුවන් නිකන් තිබුණොත් වාතයේ තිබුණොත් වාතයේ තියෙන ජල වාෂ්ප උරාගෙන වාතයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගෙන ඒ ජලයේම දිය වෙලා යන්න පුළුවන්. හරි. ජලයේ දිය වෙලා යන්න පුළුවන්. හරිද? මොකද්ද කරන්න පුළුවන් මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් වලටයි වායු ගෝලයෙන් ජල වාෂ්ප උරාගෙන පුතේ ඒ ජලයේම මේ කට්ටියට දිය වෙලා යන්න පුළුවන්. අන්න ඒ හැකියාවට අපි කියනවා අවද්‍රාවක ගුණය. අවද්‍රාවක ගුණය. ඔන්න ඔය අවද්‍රාවක ගුණය නිසා අපි කරන්නේ අපි කියන්නේ ලුණු ලේවායි කරන්නේ ඔය ලුණු ටික කඩලා අරගෙන ප්‍රිස්මයක් විදියට ගොඩ ගහලා තියෙනවා මාස 6ක් විතර. එහෙම තියද්දී වායු ගෝලයෙන් ජල වාෂ්ප උරාගෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් දිය වෙලා අයින් වෙලා යනවා. පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් ටික ඉතුරු වෙලා තියෙනවා. අන්න එතකොට ඉතුරු වෙන්නේ පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ්
ඒ වගේ කිසිම තීත්ත රසක් එහෙම මුකුත් එන්නේ නැහැ. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ටික අරගෙන නැවතත් වතුරෙන් පිරිසිදු කරලා ඒවට දානවා අයඩීන්. අයඩීන් දාන්න ඕන ලුණු නිෂ්පාදනයේදී අයඩීන් එකතු කරලා පැකට් කරලා විකුණනවා. ඕක තමයි පුතේ ලුණු නිෂ්පාදනයේ පියවර ටික. තේරුණාද? පැහැදිලිද? එකපාරට නම් මතක තියෙන්නේ නැති වෙයි සිද්ධියේ කතන්දරේම. තේරුණාද කියන්නකො ඔයාලට? මේ ස්ටෙප් එක යනකොට කතන්දරේ. නෑ පුතේ. පැහැදිලිද ඔයාලට කියපු කතන්දර ටික? හරිනේ. එහෙනම් අපි විස්තර ටික බලමු ටියුට් එක බලලා ඉතින්. එතකොට තා මොන හරි තේරුණ දෙයක් තියෙනවා නම් බලමු. හරි බලන්නකො අපිට කියන පියවර 1. පොම්ප කිරීම හෝ වඩදිය ආධාරයෙන් නොගැවුරු විශාල තටාකවලට මුහුදු ජලය පුරවා සූර්ය තාපය මගින් වාෂ්පීභවනය වීමට සලස්වනු ලැබේ. මුළු ජලයේ සාන්ද්‍රණය මෙන් දෙගුණයකින් සාන්ද්‍රණය වැඩි වන විට මුළු ජලයේ සාන්ද්‍රණය මෙන් දෙගුණයකින් සාන්ද්‍රණය වැඩි වන විට පළමු තටාකය තුලදී කැල්සියම් කාබනේට් ස්පටික වෙමින් තටාකය තුල අවක්ෂේප වේ. කැල්සියම් කාබනේට් පළමු තටාකයේ අවක්ෂේප වෙනවා කියලා කියන්නේ. පියවර 2 කියනවා දැන් මෙම ජලය මධ්‍යස්ථ ප්‍රමාණයේ තටාක වෙත ගලා යාමට සලස්වයි. එම තටාකවලදී ද්‍රාවනයේ ජලය තවදුරටත් වාෂ්ප වේ. මධ්‍යස්ථ තටාකයේදී ජලය තවදුරටත් වාෂ්ප වෙනවා. මුල් සාන්ද්‍රණය මෙන් 4 ගුණයක් පමණ ලවණ සාන්ද්‍රණය ඉහළ යන විට මුල් සාන්ද්‍රණය වගේ 4 ගුණයක් විතර ලවණ සාන්ද්‍රණය ඉහළ යන විට එහි ඇති කැල්සියම් සල්ෆේට් පතුලේ අවක්ෂේප වෙනවලු. ඔන්න දෙවෙනි තටාකයේ කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වෙන්නේ සාන්ද්‍රණය 4 ගුණයක් වුණාන් පස්සේ. පියවර 3 කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වූ පසු ද්‍රාවණයේ මධ්‍යස්ථ තටාකවල සිට කුඩා තුන්වෙනි තටාකයට ගලා යාමට සලස්වා. තවදුරටත් ජලය වාෂ්පීභවනය වීමට සලස්වයි. තවදුරටත් ජලය වාෂ්පීභවනය කරනවලු. ආරම්භක මුහුදු ජල සාන්ද්‍රණය මෙන් දස ගුණයක් පමණ සාන්ද්‍රණය ඇතිවන විට ලුණු ස්පටික වෙමින් තැන්පත් වෙනවා කියලා කියනවා. ලුණු ස්පටික වෙමින් තැන්පත් වෙනවලු. තැන්පත් වෙනවලු. හරි. ඔන්න පියවර ටික. එතසර chart එකක් තියෙනවා. ඒක short note එකක් හදා ගන්න තියෙනවා. අපි chart එක පස්සේ හදමු. යාට විස්තර ටිකටත් එන්නකො පුතේ. ඊට පස්සේ කියනවා මෙන්න අවසන් කුඩා තටාකේ ලුණු අවක්ෂේප වීම සිදුවන අතරතුර සාන්ද්‍රණය ඉහළ යයි. එවිට සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වීම අවසන් වීමට ප්‍රථම මොකක්ද ස්තැන් වලට එන්න ඕනේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප වීම ආරම්භයි. හරි. එවිට සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වීම අවසන් වීමට ප්‍රථම මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප වීම ආරම්භයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට්. හරිද? ඊට පස්සේ කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් ලුණු සමග මිශ්‍ර වීමෙන් තිත්ත රසක් ඇති වේ. අන්න මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් ලුණුත් එක්ක මිශ්‍ර වුණොත් පුතේ තිත්ත රසක් ඇති වෙනවා. හරි. ඊට පස්සේ කියනවා ලුණු අවක්ෂේප කිරීමෙන් පසු ඉතිරිවන සාන්ද්‍ර ද්‍රාවණය. මෙන්න ඉතිරිවන සාන්ද්‍ර ද්‍රාවණය. ඒකට අපි කියන පුතේ මොන ද්‍රාවණයද? මව් ද්‍රාවණය හෙවත් කාරම් දියර. කියන මව් ද්‍රාවණය හෙවත් කාරම් දියර ලෙස හඳුන්වයි. මව් ද්‍රාවණය හෙවත් කාරම් දියර ලෙස හඳුන්වයි. මව් ද්‍රාවණය හෙවත් කාරම් දියර ලෙස හඳුන්වයි. ඊට පස්සේ කියනවා පුතේ හරිනවලට ලියා ගන්න පුළුවන් වුණා නේද පුතේ?
මොනවද බැරි වුණා නම් කියන්න. ඊට පස්සේ කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් මොන ගුණයෙන් යුක්ත වේ කියලාද කිව්වේ පුතේ? මොන ගුණයෙන්ද? මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් මොන ගුණයෙන් යුක්තයි කියලාද අපි කිව්වේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට් අවද්‍රාවක ගුණයෙන් යුක්ත වේ. එනම් ජල වාෂ්ප උරාගෙන දියවීමේ හැකියාවක් ඇත. ජල වාෂ්ප උරාගෙන දියවීමේ හැකියාවක් පවතී. ඊට පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් ජලාකර්ෂක කරනවා. ඒක පිරිසිදු මේ සංශුද්ධ පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් ජලාකර්ෂක නොවේ කියන ජලයට දිය වෙන්නේ නැහැ කියන්නේ. ජලය ආකර්ෂණය කරගන්නේ නැහැ. ඊට පස්සේ කියන කුඩා තටාකවලදී ඉවතට ගන්නා ලුණු ප්‍රිස්ම හැඩයට ගොඩගසා මාස 6ක් පමණ තබනු ලැබේ. ඒ විට ලුණු වල ඉතිරි මේ ලුණු වලට මිශ්‍ර වී ඇති මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් වාතයේ ජල වාෂ්ප උරාගෙන දිය වී යයි. අවසානයේ ලුණු ඝනයක් ලෙස ඉතිරි වේ. ලුණු ඉතිරි වෙනවා. අන්තිමට තල්ලකුණක් දාලා ලියා ගන්න. ඒ ලුණු වලට පුතේ වෙළඳ පොළට දානකොට අනිවාර්යයෙන් එකතු කරන්න ඕන මොනවද? අයඩීන්. ඒකට හේතුව තමයි පුතේ අයඩීන් ඕන වෙනවා අපිට මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගී පැවැත්ම මෙතන තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ. හරිද? ඒතකොට අයඩීන් නුනොත් මෙන්න මේ ග්‍රන්ථිය ඉදිමෙනවා. අපි කියනවා ගල ගණ්ඩය කියලා. එතකොට අපේ ශරීරයට අයඩීන් අනිවාර්යෙන් ඕන වෙනවා. එතකොට සාමාන්‍ය පුතේ අයඩීන් ලැබෙන ප්‍රධාන ක්‍රමය තමයි මුහුදු ආහාර. හැබැයි අපි සාමාන්‍ය මුහුදු ආහාර කන්නේ නැහැ. මහා මාළු වගේ කෑවත් සතියකට එකපාරක් කනවා, සමහර මාසෙකට එකපාරක් කනවා, වෙනස් වෙනවා. ඒ නිසා අයඩීන් ලැබෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා ළමයි ලංකාවේ නීතිගත කරලා තියෙනවා ලුණු නිෂ්පාදනය කරන අයඩීන් දාන්න කියලා. මොකද හේතුව ලංකාවේ ලංකාවේ හැමෝම ලුණු භාවිතා කරනවා ආහාර උයද්දී. හරි. ඒතරලා හොනක් දාලා ලියන්න. පිරිසුදු ලුණු වලට තරලා හොනක් දාලා යටින් ලියන්න. පිරිසිදු ලුණු වලට අයඩීන් එකතු කර අයඩීන් එකතු කර වෙළඳ පොළට නිකුත් කරයි. වෙළඳ පොළට නිකුත් කරයි. වෙළඳ පොළට නිකුත් කරයි. හරි. එහෙනම් අපි පොඩ්ඩක් ආයෙ මතක් වෙන්න ඕන නිසා අපි අර chart එකත් ගහලා බලන්න. chart එකේ තියෙන මෙන්න මෙහෙම. මොනවද තියෙන්නේ? හරි. මෙතනින් ලියා ගන්න ඕන සාන්ද්‍රණය කියලා. සාන්ද්‍රණය මෙතනින් ලියන්න අවක්ෂේපන ලවණ. අවක්ෂේපන ලවණ. හරි. ලියා ගන්න පුතේ ඔක. ඒක ලියා ගන්න අපි chart එකේ පුරමු. හරි බලන්නකෝ. මෙන්න මේක අපි ලියා ගමු මෙහෙම මුහුදු ජලය.
මුහුදු ජලය. දැන් මෙතන තියෙන්න ඕනේ පළමු තටාකයනේ. නොගැඹුරු විශාල තටාකය. මේක මධ්‍යස්ථ තටාකය. මෙතන කුඩා තටාක. කුඩා තටාකය. හරි. බලන්න මම ඉස්සලා පුරවලා ඉන්නම්. මේ මුහුදු ජලය නොගැඹුරු විශාල තටාකයට ගේන්නේ එක්ක මෙතන ඊතලේ ලියා ගන්න එක්ක වඩදිය පොම්ප කිරීම. හරි වඩදිය හරි පොම්ප කිරීමෙන් හරි. බලන්න නොගැඹුරු විශාල තටාකයේ සාන්ද්‍රණය දෙගුණයක් වෙන්න ඕන. එතකොට තැම්පත් වෙන්නේ මුතේ කැල්සියම් කාබනේට්නේ. හරි. ඊට පස්සේ ඊළඟ එක. මධ්‍යස්ථ තටාකයේ සාන්ද්‍රණය 4 ගුණයක් වෙනකොට තැම්පත් වෙනවා කැල්සියම් සල්ෆේට්. හරි. කුඩා තටාකයේ සාන්ද්‍රණය 10 ගුණයක් වුණාන් පස්සේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් තැම්පත් වෙන්නේ. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕන අපිට. මෙතනින් ඊතරයක් දාගන්න උඩට හරි පහතට හරි කුඩා තටාකයෙන් වෙන්නෙනවා මව් ද්‍රාවණය. මව් ද්‍රාවණය එහෙම නැත්නම් කාරම්දියර කියලා කියන ඔගේ සාන්ද්‍රණය ගොඩක් වැඩි. ඔන්න ලුණු නිෂ්පාදනයේ පොඩි ෂෝට් නෝට් එකක්. ඔයක මතක තියාගන්න පුතේ අනිවාර්යෙන් සාන්ද්‍රණයයි අවක්ෂේපන ලවණ ටිකයි තටාකයෙන් තටාකයට. හරි. හරි. chart එක ගහලා මට කියන්න කොහොමද? ඉවර වෙලා කියන්න ලියාගෙන කියන්න මට. හරි නේද පුතේ? හරි. එතකොට ඔන්න ලුණු නිස්සාරණයේ කතන්දරේ. හරි. එතකොට ඔක පොඩ්ඩක් මතක් වෙන්නේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයාලා උත්තර දෙන්න ඕනේ. හරි. කියන මුහුදු ජලයේ වැඩිපුරම තියෙන ලවණය මොකද්ද? එයා අමාරු ප්‍රශ්නයක් අහන්නේ. මුහුදු ජලයේ වැඩිපුරම තියෙන ලවණය. දැන් බලන්න උත්තරයක් ගන්න විතර ඉබ්බෙන් පියාට ඉල්ලනවා වගේ. මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් නේ. පළමු තටාකයේ සාන්ද්‍රණය කී ගුණයක් වෙන්න ඕනද කැල්සියම් කාබනේට් තැම්පත් වෙන්න? දෙගුණයක්. දෙගුණයක් වෙනවා. දෙවෙනි තටාකයේ සාන්ද්‍රණය කී ගුණයක් වෙනවද? 4 ගුණයක්. 4 ගුණයක් වෙනවා. එතකොට තැම්පත් වෙන කැල්සියම් සල්ෆේට්. තුන්වෙනි තටාකයේ සාන්ද්‍රණය 10 ගුණයක් වෙනවා. එතකොට තැම්පත් වෙන මොනවද කැල්සියම් නේ මේ තුන්වෙනි තටාකයේ සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. ඊට පස්සේ උතේ සෝඩියම් ක්ලෝරයිඩ් එක තැම්පත් වෙන මැග්නීසියම් සල්ෆේටුයි මැග්නීසියම් ක්ලෝරයිඩුයි. ලුණුත් එක්ක මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් තිබුණොත් ප්‍රශ්නයක් වෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ?
ලුණු වලට මොන රහක් දෙන්නේ? තීතර තීත රහක් එනවා. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් වල තියෙන විශේෂ ගුණයක්. මොන ගුණය කියලාද අපි ඒකට කියන්නේ? අවරාව අවද්‍රාව ගුණය. ඒ කියන්නේ වායුගෝලයෙන් ජල වාෂ්ප උරාගෙන දිය වෙලා යන්න පුළුවන්. ඒ නිසා ප්‍රිස්මාකාර ලුණු කොට ගහලා තිබ්බන් පස්සේ වායුගෝලයෙන් ජල වාෂ්ප උරාගෙන ඔය ටික දිය වෙලා යනවා. ඒතකොට පිරිසිදු ලුණු ටිකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අවසානට යන සගන්ධ තෙල් නිස්සාරණය මේකෙන් නම් ලොකු විභාගයට ප්‍රශ්න ලොකුවට අහන්නේ නැහැ. සගන්ධ තෙල් නිස්සාරණ ක්‍රම දෙකක් තියෙනවා. සගන්ධ තෙල් කියන්නේ පුතේ ඔය සුවඳ ඇති කරන ශාක කොටස් වලින් ගන්න තෙල් වර්ග. කුරුදු තෙල්, පැංගිරි තෙල්, කරාබු නැටි තෙල්, ගම්මිරිස් තෙල්, සේර තෙල් ඔන්න ඔය වගේ ශාක කොටස් වලින් වෙන් කර ගන්නා සුවඳ ඇති කරන තෙල් වලට අපි කියනවා සගන්ධ තෙල් කියලා කියනවා. හරිද? පොඩ්ඩක් අපි ලියාගමු තරල කොනක් දාලා ලියන්නකො. ශාක වලින් ලබා ගන්නා සගන්ධ තෙල් කියන්නේ මොකක්ද කියලා. ශාක වලින් ලබා ගන්නා ශාක වලින් ලබා ගන්නා සුවඳවත් හරි ශාක කොටස් වලින් ලබා ගන්නා සුවඳවත් වාෂ්පශීලී සංයෝග සුවඳවත් වාෂ්පශීලී සංයෝග සගන්ධ තෙල් ලෙස හඳුන්වයි. සුවඳවත් වාෂ්පශීලී සංයෝග සගන්ධ තෙල් ලෙස හඳුන්වයි. සගන්ධ තෙල් ලෙස හඳුන්වයි. සගන්ධ තෙල් ලෙස හඳුන්වයි. හරි ඊට පස්සේ සගන්ධ තෙල් හමු වන ශාක කොටස් පහද දැක්කේ. සගන්ධ තෙල් තියෙන්නේ පුතේ ඔය කුරුදු වල ගම්බිස් වල ඒ කොටස් කීපයක් ලියා ගන්න පුතේ. කුරුදු කොළ හා නැටි, කුරුදු කොළ හා පොතු, කුරුදු කොළ හා පොතු අය කියන්නේ ශාක වලින් ලබා ගන්නා ශාක වලින් ලබා ගන්නා සුවඳවත් වාෂ්පශීලී සංයෝග සුවඳවත් වාෂ්පශීලී සංයෝග සගන්ධ තෙල් ලෙස හඳුන්වයි. ශාක වලින් ලබා ගන්නා සුවඳවත් වාෂ්පශීලී සංයෝග සගන්ධ තෙල් ලෙස හඳුන්වයි. හඳුන්වයි. ඊට සගන්ධ තෙල් හමුවන ශාක කොටස් පහත දැක්වේ කියලා කියනවා. ලියන්න ක්‍රමාදාලා ලියන්න මේවා. කුරුදු කොළ හා පොතු, කුරුදු කොළ හා පොතු, පැංගිරි කොළ, පැංගිරි කොළ, ගම්මිරිස්, පැංගිරි කොළ, ගම්මිරිස්, ගම්මිරිස්, කරාබු නැටි, කරාබු නැටි, සදුන්, සදුන් ඔය වගේ. හරි ඔය ඊට පස්සේ කියනවා සගන්ධ තෙල් නිස්සාරණය කරන ප්‍රධාන ක්‍රම දෙකයි පුතේ. අන්න ඒක ලියා ගන්න වෙන හොඳට පෑනකින්. සගන්ධ තෙල් නිස්සාරණය කරන ක්‍රම දෙක තමයි එකක් හුමාලාස්වනය. අපි කලින් කතා කරේ හුමාලාස්වනය. අනිත් එක තමයි ද්‍රාවක නිස්සාරණය. හුමාලාස්වනයයි ද්‍රාවක නිස්සාරණය. හුමාලාස්වනය ද්‍රාවක නිස්සාරණය. හුමාලාස්වනය ද්‍රාවක නිස්සාරණය. හුමාලාසවනය ද්‍රාවක නිස්සාරණය. හුමාලාසවනය ද්‍රාවක නිස්සාරණය. හරිනේ. හරි එතකොට ඔන්න විස්තර පොඩ්ඩක් දීලා තියෙන බලන්න හුමාලාසවනය මගින් සගන්ධ තෙල් නිස්සාරණය රූපයක් දීලා තියෙනවා. ඒකේ ඔන්න හුමාල ජනකයක් තියෙනවා. ඕකෙන් හදන හුමාලය දෙවෙනි එකේ අර කුරුදු පාත්‍ර තියෙන වාජනයට යවුවන් පස්සේ හුමාලය මගින් අපි ශිල්ප ක්‍රමය ඉගෙන ගන්න තියෙන්නේ කුරුදු කොළවල තියෙන වාෂ්පශීලී සංයෝග ටික
ඉවත් කරගෙන වාෂ්ප වෙලා යනවා. එතකොට අර කන්ඩෙන්සරේ හරහා යනකොට පුතේ වාෂ්පය නැවත සිසිල් වෙලා කුරුදු කොළයි කුරුදු තෙලුයි ජලයයි ලැබෙනවා. ඔය දෙක වෙන් කරලා තෙල් ටික වෙන් කර ගන්නවා. හරි ඒක තමයි විස්තර කරන්න. ඊට පස්සේ ද්‍රාවක නිස්සාරණය මගින් සකන් තෙල් නිස්සාරණය. ඒකෙත් කියනවා ඊතර ක්ලෝරෝෆෝම් ටොලොයින් වැනි කාබනික ද්‍රාවක සමග ශාක කොටස් මිශ්‍ර කර සෙල වූ විට සගන්ධ තෙල් ද්‍රාවකයේ තුලට ද්‍රාවණය වේ. ද්‍රාවණය වාෂ්ප කර හැකි වීමෙන් සගන්ධ තෙල් වෙන් කර ගනී කියලා කියනවා. ඔය දෙක නිකන් බලා ගන්න. සගන්ධ තෙල් නිස්සාරණය ඔය කතන්දර ලොකුවට අහන්නේ. ලුණු නිෂ්පාදනය හැබැයි හොඳට ඔලුවට දාගෙන තියා ගන්න. ඕකේ රචනා ප්‍රශ්න පවා අහනවා. ඔතනින් පුතේ තුන්වෙනි පාඩම අවසන් වෙනවා. තුන්වෙනි පාඩම ඔතනින් ඉවරයි. හරි. එතකොට මේකේ තව ප්‍රශ්න ටිකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මට කියන්න ගිය සතියේ ගෙදර වැඩ මොන හරි දීලා තිබ්බද බලන්න අපිට. මම ගෙදර වැඩ ටිකක් තියෙනවද බලන්න අපිට. ගෙදර වැඩ ටිකක් තියෙනවද බලන්න අපිට. මට මතකයි දුන්නා වගේ. නැද්ද? තුන් ගෙදර ටිකක් නැද්ද අපිට බලන්න. නැද්ද ගෙදර ටික බලන්න අපිට. 31. අපි 31 බලමු. අපි 29 කරාද පුතේ? 29 කරාද? සාකච්ඡා කරාද 29? 29 අපි සාකච්ඡා කරාද? කලින් ඉවර කරාද ඒක? 29ක් තියෙනවානේ. එහෙනම් 29 බලලා 31කට යමු. හරි කරලා නේ තියෙන්නේ. උලිදි කරාද? ඉරුෂ කරාද? හ්ම්. හරි අපි බලමු පුතේ. හරි දැන් උලිදි කරලා නැද්ද? සද්දයක් වන්නේ නැහැ. ඉරුෂ කරාද? ඉරුෂ. සද්දයක් නැති කරලා නෑ වගේ. උලිදු කරාද පුතේ? අඩේ කරන්න ඕනේ කරන්න නැතුව බෑ. ඉරුෂ කරාද? ඉරුෂ ඉරුෂ කරලා තියෙන්නේ. හරි කමන්නේ නැහැ බලමු. උලිදු බලා ගන්න හොඳට ඉරුෂත් බලා ගන්න හොඳට ප්‍රශ්න ටික හොඳට බලන්න මේ කියන කතන්දරට හරි. 29 බලන්න. බොර තෙල් පිරිපහදුව සඳහා භාවිතා කරන ආසවන කුළුණක හරස් කඩක රූප සටහනක් පහක් දැක්වේ. ආසවන කුළුණක් තියෙනවලු. එහි අංක 1 විවරයෙන් පිටවන භාගයේ x නැමැති සංයෝගයද උඩ 1 කියලා කියන්නේ මම මෙහෙම පොඩි සරලව අරගන්න. එන්න මෙහෙම තියෙන්නේ. මේ එක තියෙනවා මේ හරියෙන් එක දෙයක් මෙතන තමයි x තියෙන්නේ. මෙතන y තියෙන්නේ. මෙතන තමයි z තියෙන්නේ. ඔන්න ඔහොමනේ තියෙන්නේ. හරි. ඇයි එක විවරයෙන් පිටවන භාගයේ x නැමැති සංයෝගයේද හතර විවරයෙන් පිටවන භාගයේ y නැමැති සංයෝගයේද හය විවරයෙන් පිටවන භාගයේ z නැමැති සංයෝගයේ සුලභව අඩංගු වේ. 1. බොර තෙල් වල සුලභව අඩංගු කාබනික සංයෝග කාණ්ඩය පොදුවේ හඳුන්වන නම. බොර තෙල් වල තියෙන කාබනික සංයෝග කාණ්ඩයට පොදුවේ අපි කෝ කාබන් හයිඩ්‍රජන් වලින් හෙල්ලලා තියෙන නිසා හයිඩ්‍රෝ කාබන්. හයිඩ්‍රෝ කාබන කියලා අපි කියන්නේ. හයිඩ්‍රෝ කාබන. ඊට පස්සේ 2
මෙම කුළුණ තුල සිදු කරන බොරතෙල් පිරිපහදු කරන කිරීමේ ශිල්ප ක්‍රමය. මෙන්න මේකේ බොරතෙල් පිරිපහදු කරන ශිල්ප ක්‍රමයට මොකක්ද අපි කියන්නේ? වාගික ආසවනය. වාගික ආසවනය. භාගික ආසවනය. භාගික ආසවනය. 3. x y හා z සංඥාවල තාපාංක tx ty tz නම් ආරෝහණ පිළිවෙල ලියනවා. හරි බලා ගන්න. අපි දන්නවා වාගික ආසවනයේ මේ බොරතෙල් පිරිපහදුවේ ආසවන කුරුණේ ඉහළින්ම ඉවර අයින් වෙන්නේ උඩින්ම ඉවත් වෙන්නේ තාපාංකයේ අඩුම කට්ටිය. දැන් පෙට්‍රෝලියම් වායු වගේ දේවල්. පහළම ඉතුරු වෙන්නේ තාපාංකයේ වැඩිම කෙනා. ඒක තාරනේ. එහෙනම් අඩුම තාපාංකයේ තියෙන x වල. එතකොට ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන් විශාල එකට tx වලට වඩා තාපාංකය වැඩි ty වල ඊට වඩා තාපාංකය වැඩි tz වල. හරි. හරි. රෝබිලක්කම් 4. X යනු කාබන් පරමාණු එකක් සහිත කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයකි. ඒකේ තිත් කතේ සටහන දෙනවා. X කියලා කියන්නේ පුතේ කාබන් පරමාණු එකක් තියෙන. බලන්න කාබන් පරමාණු එකක් තියෙන හයිඩ්‍රජන් වලිනුත් හැදිලා තියෙන සංයෝගය මොකද්ද? කාබන් එකයි ඉතුරු හයිඩ්‍රජන්. මොකද උදේ? කාබන් එකක් තියෙන ඉතුරු හයිඩ්‍රජන් CH4 වල මේතේන් ඔය උඩින් පිට වෙලා තියෙන්නේ. අපිට කියනවා තිත් කතේ සටහන දෙන්නද? මේතේන් තිත් කතේ සටහන බලන්න කාබන් මැදින් ඉන්නවා. හයිඩ්‍රජන් හතර පැත්තෙන් ඉන්නවනේ. මෙහෙම. එතකොට හයිඩ්‍රජන් ගාව ඉලෙක්ට්‍රෝන එකයි තියෙන කාබන් ගාව ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඌ කරන්නේ කාබන් කරන්නේ ඔය හතර දිනාට බෙදලා දෙනවා. මෙයාලා කරන්නේ තමන් ගාව තියෙන එක හවුලේ තියාගෙන කාබන් එක්ක බන්ධනයක් හදා ගන්නවා. ඒතර මේ එන්නේ තිත් කතේ සටහන. හරි. ඊට පස්සේ කියනවා හරි ඊට පස්සේ පුතේ අපිට කියනවා 5. එක් සංයෝගයේ මවුල එකක් ඔක්සිජන් වායුව තුළ පූර්ණ දාහනයට අදාළ තුලිත රසායන සමීකරණ ලියන්නලු. ඒ කියන්නේ X මවුල එකක් කියන්නේ CH4 මවුල එකක්. ඔක්සිජන් එක්ක දහනය කියන්නේ පුතේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා කියන එක. දහනයේ දිබාන්නකො කාබන් දහනය වෙලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. හයිඩ්‍රජන් දහනය වෙද්දී හැදෙනවා ජල වාෂ්ප H2O. තුලිත කරන්න එපයි. මේ හයිඩ්‍රජන් හතරක් තියෙනවා. ඒ හයිඩ්‍රජන් හතරයි නම් මෙහෙත් හයිඩ්‍රජන් හතරක් වෙන්න එපයි පුතේ. ඒකනේ තුලිත කරනවා කියන්නේ. එහෙනම් මෙතෙන් දා ගන්නවා දෙකක්. ඔක්සිජන් බලන්න මෙතන ඔක්සිජන් දෙකයි මෙතන දෙවරක් එක දෙකයි. එතන මේ දෙකයි තියෙන්නේ මෙයාටත් දෙවරක් එක දෙකයි. එතන ඔක්කොම මේ පැත්තේ ඔක්සිජන් හතරක් තියෙන. එහෙනම් මෙතන දා ගන්න වෙනවා දෙකක්. ඔන්න තුලිත ප්‍රතික්‍රියාව. ඊට පස්සේ 6 පුතේ කුළුණේ 7 විවරයෙන් පිට වෙන ද්‍රව්‍ය මාර්ග තැනීමේදී භාවිතා වේ. එම ද්‍රව්‍ය නම් කරන්න 7 විවර කියන්නේ යටම තියෙන්නේ මොනවද පිට වෙන්නේ? කියන්න බලන්න කවුරු හරි. යටින්ම ආසවන කුළුණේ පිට වෙන්නේ මොනවද පුතේ? ආසවන කුළුණේ යටින්ම අයින් වෙන්නේ මොනවද පුතේ? තාර. එනම් තාර. තාර. ඊට පස්සේ 7 අවසානයක පුතේ බොරතෙල් පිරිපහදුවේදී පරිසර නිදහස් විය හැකි වායුමය සංඝටකයන් නිසා ඇතිවන පරිසර ගැටලුවක්. දැන් මේ බොරතෙල් පිරිපහදුවේදී ඇතුලේ දහනයක් වෙනවනේ. ඔය දහනයක් වෙනකොට වායු ගෝලය නිදහස් වෙන මොනවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලය නිදහස් වෙනවා කියන්නේ වායු ගෝලය නැත්තම් පරිසර උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. වායු ගෝලීය උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය ඉහළ යෑම. වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම. හරි. හරි. ඔය ටික තමයි. හරි. හරි එහෙනම් මම මේක වහනවා.
හරි 31 බලමු 31 ටිකක් හොඳ ප්‍රශ්නයක් තියෙන මට විනාඩියක් දෙන්න තින්ත ටිකක් දාගන්න බෑනට මම පොඩ්ඩක් මේක ඇඳ ගන්න මොකද මම පොඩි වෙලාවක් දෙන්න හරි මේක A B C D E මේකේ තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්ලු එනවනේ මේකෙත් මැග්නීසියම් ක්ලෝරයිඩ්ලු මේකේ සීනි මේකෙත් සීනි මේකේ ග්‍රීස් ඊට පස්සේ කියනවා මේකේ තියෙන ආසුත ජලය සෙල්සියස් 25යි තියෙන්නේ. මේකේ තියෙන්නේ ආසුත ජලය සෙල්සියස් 60යි තියෙන්නේ. ඔන්න උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. මොකට දෙන්නේ කියලා දැන් තේරෙන්න ඕන. මේකේ ආසුත ජලයේ තියෙන්නේ සෙල්සියස් 25 තියෙන්නේ. මේකේ තියෙන්නේ භූමි තෙල් මෙතන තියෙන්නේ භූමි තෙල් සෙල්සියස් 25. ඔයාලට තව දෙයක් කියන්න තියෙන පුතේ ඔයාලට මම ගන්න පේපර් ක්ලාස් එක පටන් ගන්නවා කියලා. එතකොට ඔයාලට මේ අපේ පන්තියේ එන ඔයාලට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් විභාගෙත් එක්ම මේ සතිය සවුන්දා ඉඳන් මේ එන සතිය සවුන්දා ඉඳන් සවුන්දා 9:00 ඉඳන් 11:00 වෙනකන් රෑ 9:00 11:00 පේපර් ක්ලාස් එක තියෙනවා. ඒක පේපර් ක්ලාස් එකක් විතරක්ම නෙවෙයි ඔයාලට පේපර් ලියන්න උරු වෙන්න කරුණු අලුතෙන් දැනගන්න පරණ 10 වසර දේවල් මතක කරගන්න ඔක්කොම කවර් වෙනවා. ඒක කරන්න මෙහෙමයි පේපර් එකම කලින් ඔයාලට දෙන්නේ නැහැ. පේපරේ පන්තිය වෙලාවෙදී පේපරේ මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. ඔයාලට තියෙන්නේ පේපරේ කරන්න මම දෙනවා විනාඩි 45 පැය භාගයක් හෝ පැයක් දෙනවා පේපරේ කරන්න. කරලා එතකොට දැන් ඔයාලා ඔළුව ඒ වෙලේ වෙහෙසනවනේ පුතේ. පේපරේ කරලා අපි ඊට පස්සේ ඒ වෙලෙම සාකච්ඡා කරනවා. එතකොට පේපරේ දකින්න වල කරන වෙලාව. එතකොට ඔයාලට සමහරට පේපර් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න නැත්නම් මම PDF එක දානවා කොහමත්. ඒ වෙලේ ඒ වෙලේ පේපරේ කරලා අපි එවෙලම සාකච්ඡා කරනවා. ඒක තමයි හොඳම ක්‍රමය. මොකද හොඳම විදිය මොකද ඔයාලා ගෙදරින් පේපර් එක කරත් එම ඔයාලා try කරලා තියෙන සමහර දවස් දෙකකට කලින් පේපර් එක කරන්න. ඒ කරලා උත්තර ටික අරන් වෙලා සාකච්ඡා කරද්දී ඔයක එච්චර ලොකුවට ක්ලික් වෙන්නේ නැහැ ඔළුවට. අර එවෙලේ මහන්සි වෙලා ආයේ ඒක උත්තරේ මම කියලා දෙනකොට ඔයාලට සාකච්ඡා කරනකොට හොඳට ඔක ඔළුවට වැටෙනවා. ඒත් එහෙම තමයි කරන්නේ. මේ සතිය සමුදිත පටන් ගන්නවා. මේ ඔයාලට ෆ්‍රී එන්න පුළුවන්. ඔයාලා තව යාළුවෝ ඉන්නනම් පේපර් ක්ලාස් එකක් කරනවා ඔන්ලයින් එකක් තියෙනවා කියලා යාළුවන්ටත් කියන්න. පළවෙනි දවස් මාසෙ විතර කොහොම ෆ්‍රී එන්න පුළුවන්. ඊට පස්සේ මම අනිත් අයට කොහොමද වෙන්නේ කියලා කියන්න. පන්ති එනායට අපි ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. ආයේ කට්ටිය සල්ලි ගන්න නැහැ. පන්ති ගාස්තු විතරයි. පේපර් ක්ලාස් කියලා මොකුත් අමතර අය කරන්නේ නෑ. විභාගයේ තෙක්ම ඔයාලට ඒක ෆ්‍රී කරනවා. සමහරවිට තව ඉස්සරහට එනකොට ඒ කරන කාලය වැඩි කරනවා. ඊට පස්සේ මම අද පොතේ අපි පාඩම් මේ තුන්වෙනි හතරවෙනි පාඩම් පටන් ගමු කියලා හිටියේ. දැන් ලොකු වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. නිසා හතරවෙනි පාඩම ලබන සතිය දවසක මේ බ්‍රහස්පතින්ද නැතුව දැන් බදාදා ඉස්කෝලේම නිවාඩුනේ. පොඩි සෙමින එකක් විදියට අය 3ක් හෝ 4ක් දාලා හතරවෙනි පාඩම කරන සෙමින එකක් විදියට ෆ්‍රී සෙමින එකක්. ඒකටත් ඕන කටට එන්න පුළුවන්. ලබන සතියේ තියෙන මම දවසකින් තවත් ඔයාලට දවසකට කලින් වගේ දුන්නත් අවුලක් නැහැ නේ. බොහෝ දුරට බ්‍රහස්පතින් බදාදා වෙයි. ඉස්කෝලේ නිවාඩු නිසා උදේ වරුවක හරි දවල් වරුවක හරි අපි කරමු. අද පටන් ගන්න අද මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපි පන්ති ඉවර කරමු.
ඒතර හතරවෙනි පාඩමත් මේ සති දෙක විතරදී ඉවර වෙනවා. ඒතර වාර්ය විභාග වලට පාඩම් ගොඩට 10 වසරෙන් ගොඩක් කී 10 11 වසරේ පාඩම් එකක් දෙකක් විතර වෙයි. ඒතකොට අපි සෞන්ද පේපර් පටන් ගන්නකොට උඩ පේපර් දෙකක් විතරත් වාර්ය විභාග කලින් කරන්න පුළුවන්. හරි වැඩ ටික ওই විදිහට තමයි යන්නේ. දැන් එන්න එන්න වල දැන් මේ ටික ටික අපි වැඩ කරන ප්‍රමාණය වැඩි කරමු. ඒ පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් ඉන්න. මොකද ඒකෙන් ලොකු ප්‍රමාණයක් ආවරණය කරගන්න පුළුවන් ලොකු කොටසක් බල්ක් එකක් අපිට සාමාන්‍ය පෙළ විභාගයට ඒකෙන් ගන්න පුළුවන්. හරි ඒ නිසා හැමෝම අනිවාර්යෙන් පේපර් ක්ලාස් එකට ඉන්න. හරි ඒක තමයි කියන්න තිබ්බේ. සෙමිනාර් එක ලබන සතියේ තියෙනවා මම කියන්නම් කවද්ද කියලා. සවුන්ද ඉඳන් පේපර් ක්ලාස් එක තියෙනවා. පේපර් එක දෙන්නේ මේ වෙලේ කරන්නේ අපි. ඒ නිසා පේපර් එක කලින් දෙන්නේ නැහැ මුත්තේ. හරි. දැන් මේකේ බලමු ප්‍රශ්න ටික. හරි. අපිට කියනවා එක ඒ ඝන ද්‍රව විෂම ජාතිය මිශ්‍රණයක් සකස් වන්නේ කුමන නලයේද? ඝන ද්‍රව විෂම ජාතිය. ඒ කියන්නේ ඔය දාන දෙයක් දිය නොවී තියෙන්න ඕනේ. බලන්නකො. ජලයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් දිය වෙනවා. ජලයේ මේකෙත් මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලයේ සීනි දිය වෙනවා. හැබැයි භූමි දෙය තුල සීනි දිය වෙන්නේ නැහැ. භූමි දෙය තුල ග්‍රීස් දිය වෙනවා. එතකොට ඝන ද්‍රව විෂම ජාතිය වෙන්නේ මේ දෙක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙනම් D. රෙඩ් D එන්න ඕනේ. D. ඊට B ප්‍රශ්නේ B එකේ කියනවා එහි ඇති ද්‍රාව්‍ය හා ද්‍රාවකයේ පිළිවෙල ලියන්නලු. මේකේ තියෙන ද්‍රාව්‍ය මොකද්ද? ද්‍රාව්‍ය සීනි. ද්‍රාවකය භූමි තෙල්. ද්‍රාවකයේ භූමි තෙල්. හරි ද්‍රාව්‍ය සීනි ද්‍රාවකයේ භූමි තෙල්. ප්‍රවිලක්කම් දෙකේ ඒ ද්‍රාව්‍යයක ද්‍රාව්‍යතාව අර්ථ දක්වන්නලු. ද්‍රාව්‍යයක ද්‍රාව්‍යතාව කියන්නේ මොකද්ද පුතේ? ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවෙන උපරිම ද්‍රාව්‍ය ස්කන්ධය. ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවෙන උපරිම ද්‍රාව්‍ය ස්කන්ධය ද්‍රාවකයේ ද්‍රාව්‍යතාවය. හරි මතක් කරගන්න ද්‍රාව්‍යතාවයේ කෙරෙහි ඝන ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා. මොකද්ද බලපාන සාධක තුන පුතේ? කවුරුද කියන්න බං? ඝන ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා. මොනවද ඒ සාධක තුන? ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක තුන මොනවද පුතේ? උෂ්ණත්වය ද්‍රව්‍ය ස්වභාවය අන්න ද්‍රව්‍ය උෂ්ණත්වය ද්‍රාව්‍ය ස්වභාවය ද්‍රාවකයේ ස්වභාවය. හරි දැන් අපිට කියනවා ඊළඟ ප්‍රශ්නේ පුතේ B පහත දී ඇති එක් එක් පරීක්ෂා නල යුගල මගින් පෙන්විය හැකි ද්‍රාව්‍යතාව කෙරෙහි බලපු කුමන සාධකයේද? බලන්න AB. හරි බලන්න AB දෙන්න බැලුවම් පස්සේ ද්‍රාවකය ජලය. ද්‍රාව්‍ය මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද වෙනස් කරලා තියෙන සාධකෙ මේ? මෙයා තියෙන සෙල්සියස් 25 මෙයා තියෙන 60. එහෙනම් මේ දෙන්නගේ ද්‍රාව්‍යතාව වෙනස් වෙන්නේ උෂ්ණත්වය වෙනස් වෙන නිසා. එහෙනම් මොකද්ද AB අතර සංසන්දනය කරන්න යන්නේ? ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන මොන සාධකයේද? උෂ්ණත්වය. උෂ්ණත්වය තමයි බලපාන්නේ. සංසන්දනය කරන්නේ. C හා D බලන්න C හා D ගත්තාම ද්‍රාව්‍ය සමානයි. උෂ්ණත්ව සමානයි. හැබැයි ද්‍රාවකය මොකද කරලා තියෙන්නේ? මේ C එකේ තියෙන පුතේ ආසුත ජලය D එකේ තියෙන භූමි තෙල. ද්‍රාවකය මොකද කරලා තියෙන්නේ? වෙනස්. එහෙනම් මොකද්ද එතන බලපාන්නේ? C හා D වල ද්‍රාවකයේ ස්වභාවය. ද්‍රාවකයේ ස්වභාවය. ඊට පස්සේ ඊළඟට D හා E බලන්න D E ගත්තන් පස්සේ භූමි තෙල් ද්‍රාවකය එකයි උෂ්ණත්වය එකයි මේ ද්‍රාව්‍ය වෙනස්. මේකේ සීනි තියෙන මේකේ ග්‍රීස් තියෙන. එහෙනම් ද්‍රාව්‍ය ස්වභාවය. ද්‍රාව්‍ය ස්වභාවය. හරි. ඔන්න සාධක ටික බලන්න යන පේනවනේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් දුන්නොත් සංසන්දනයේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට දැන් උත්තර නෑ. එන්න මේක. වායුවක ද්‍රාව්‍යතාව කෙරේ බලපාන සාධක කීපයක් තියෙනවා. වායුවක ද්‍රාව්‍යතාව කෙරේ බලපාන සාධක මොනවද පුතේ? දෙකයි තියෙන්නේ වායුවක ද්‍රාව්‍යතාවට බලපාන. මොකද වායුවක ද්‍රාව්‍යතාව කෙරේ බලපාන සාධක දෙක. ආරතන පාන නෑ මොකද්ද? එක උෂ්ණත්වය අනිත් එක පීඩනය. පීඩනය වැඩි වෙද්දී වායුවක ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී වායුවක ද්‍රාව්‍යතාව මොකද වෙන්නේ පුතේ?
උෂ්ණත්වය වැඩි වෙද්දී වායුවේ ද්‍රව්‍යතාව මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? උෂ්ණත්වය වැඩි වෙද්දී වායුව මොකද වෙන්නේ? වාෂ්ප වෙලා අයින් වෙලා යනවා. ඒ කියන්නේ ද්‍රව්‍යතාව අඩු වෙනවා. හරිනේ? හරි ඊට පස්සේ රෝගලකම් 3 ඉහත පරීක්ෂණයේදී ඒ නලය තුළට මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඔය ඒ කියන නලයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් 1.9 ග්‍රෑම්. මැග්නීසියම් ක්ලෝරයිඩ් 1.9 ග්‍රෑම් එකතු කරන ලදී. සෑදුණු ද්‍රාවණයේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර් 10ක්. ඔන්න කියන කතන්දර. හරි. ඒක යනවා එකතු කරන ලද මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල ගාන අහනවා. හරි. දැන් අපි දන්න අපේ මේව නම් ආයේ දැන් බඩේ වත්තික වගේ පුළුවන් ඉන්න ඕනේ. එහෙනම් එන්නම දැන් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. මවුල ගාන හොයන්න කියන්නේ මවුල සමානයි ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික හරි ස්කන්ධය කියන මැග්නීසියම් ක්ලෝරයිඩ් 1.9 ග්‍රෑම්. මෞලික ස්කන්ධය හොයාගන්න දැන් අපිට හොයාගන්න මෞලික ස්කන්ධ මැග්නීසියම් ක්ලෝරයිඩ් ගන්න මැග්නීසියම් එක ස්කන්ධ දින 24යි. 24න් එකක් ඉන්නවා එකතු කිරීම. ක්ලෝරීන් එකත් 35.5යි. 35.5 ඒවායින් දෙකක් ඉන්නවා. එතකොට 24 ධන 71යි. එතකොට අපිට එනවා 95ක් මෞලික ස්කන්ධ. එතකොට 95යි මෞලයට ග්‍රෑම්. එතකොට බන් 1.9 බෙදීම 95. එතකොට 1 මෙහෙම බෙදන්න 1.9 බෙදෙනවා 95න්. බිඳුවයි දශමතිය 19ට බිඳුවයි 190ට 2යි. 0.02යි මවුල. මවුල තියෙනවා 0.02යි දෙකක් තියෙනවා උතන මවුල වලින්. පැහැදිලිද මේ? එනවා සරලව මම ටට්ටක් කරලා හැදුවේ. දන්නවනේ අපි කලින් හැදුවා මේවා ඉගෙන ගන්න ඕන තරම්. මවුල ගන්න හොයන්නේ දීලා තියෙන ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධයෙන්. ස්කන්ධයේ ග්‍රෑම් 1.9යි. මෞලික ස්කන්ධයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වලනේ හොයාගත්තා. හරිනේ? ඊට පස්සේ කියනවා සෑදුණු ද්‍රාවණයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය හොයන්නලු. මම මේ ඉතින් හදන්නම් බලන්න සාන්ද්‍රණය හොයන්නේ කොහොමද? සාන්ද්‍රණයක් කියන්නේ ඒකක පරිමාවක තියෙන මවුල ගාන. නම් මවුල ගාන බෙදන්න ඕනේ පරිමාවෙන්. මවුල ගාන 0.02 බෙදීම පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 10 10 බෙදන්න ඕනේ 1000න්. ඇයි? ඝන ඩෙසිමීටර් කරන්නනේ. එතකොට මේ 1000 උඩට ගේන්න පුළුවන් අපි දන්නවා 0.02 ගුණ කිරීම 1000 මවුල බෙදීම 10 ඝන ඩෙසිමීටර්. ඝන ඩෙසිමීටර් උඩට ගෙනාම සාන්ද්‍රණය ඒක කියලා වෙනවා ඝන ඩෙසිමීටරයට මවුල වලින්. එතකොට බිඳුවට බිඳුව කැපුණා. 0.02 ගුණ කිරීම 100 කියන්නේ පොතේ දෙකක් කියලා එනවා. සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටර මවුල දෙකක් කියලා එනවා. ඝන ඩෙසිමීටර මවුල දෙකක් එනවා සාන්ද්‍රණය. හරිද පුතේ? හිරුනේ හරිද? හොඳයි පුතේ හොඳයි. ප්‍රවිලක්කම් 3 ජලය යනු හොඳ ද්‍රාවකයකි. අන්තර් අණුක ආකර්ෂණ බල පැවතීම හේතුවෙන් ජලයෙන් ලැබිය සුවිශේෂී ගුණ. අන්තර් අණුක බල තියෙනවා ජලයේ නිසා ජලයේ අධික විශිෂ්ටතාවදාරිතාවක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ජලයේ ඉහළ තාපාංකයක් තියෙනවා. ඕවා තමයි අන්තර් අණුක බල නිසා ලැබිලා තියෙන ගුණ. ජලයේ ඉහළ විශිෂ්ටතාවදාරිතාවක් පැවතීම ජලයට අධික මේ ජලයේ ඉහළ තාපාංකයක් පැවතීම. ජලයේ තාපාංකය ඉහළ වීම. හරි. තව ප්‍රශ්න ටිකක් තියෙනවා වගේ නේද අපිට කරන්න. දැන් අද ඉගෙන ගත්ත දේවල් එක්ක අපි ප්‍රශ්න ටිකක් කරමු. කරලා ඉවරම කරමු මේ ප්‍රශ්න ටික. ඒතකොට අය අපිට ඉතුරු වෙච්ච කැලේ නෑනේ පුතේ. හරි. මන්ට මතක විදියට ඉරි ගහන එකේ අපි 14 වෙනි ප්‍රශ්නේ ඉඳන් 21 ප්‍රශ්නකම් තියනවා නේද කරන්න? කරලා තියෙන්නේ නැද්ද?
14 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉරි ගහන එකේ 21 ප්‍රශ්න. කරාද නැද්ද අපි? කරාද 14 ඉඳන් 21 වෙනකම් ඉරි ගහන ටික කරාද අපි? ඒකේ 17 කරලා. 17 විතරයිනේ කරේ. ඉතුරු ටික කළා නෑ නේද පුතේ? හරි. එහෙනම් මෙහෙම කරමු. 14 ඉඳන් 21 වෙනකම් ප්‍රශ්න ටික කරන්නකො. 21 වෙනකම් ප්‍රශ්න ටික කරන්න අපි ඊ ටික සාකච්ඡා කරමු. 14 ඉඳන් කොහොම කරලා දාන්න 21 වෙනකම් ප්‍රශ්න ටික ඉරි ගහන. සාකච්ඡා කරමු. එතකොට ඒක ඉවරයි. තව ඇත්තේ 24 රචනා ප්‍රශ්න විතර. ඒකත් අපි කරමු කොහොම. හරි. කරලා මට කියන්න. ඉවර කරලා කියන්න. 14ද 21 වෙනකම් ඉරි ගහන ටික කරලා කියන්න. ඉවර කරලා කියන්න පුතේ.
වැඩක් නෑ අම්මා. දැන් බෑ. හරි ඉවරද පුතේ මම උළුදි ඉවරයිද? නෑ සර්. හරි ඉවර කරන්න. ඉරුෂි ඉවරයිද? නෑ සර්. හරි ඉවර කරන්න ඉවර කරන්න. හරි අපි බලමුද මේ ටික? ඉවරයි ඇති නේද දැන්? බලමු. හරි ඉතින් 14. ඉරුෂි ඉවරයිද? හරි 14 බලන්න 14 කියනවා පහත කුමන පහත යාන්ත්‍රික ක්‍රම වලින් සංඝටක වෙන් කිරීමට ඝනත්ව වෙනස භාවිතා නොකරයි. ඕකේද ඝනත්ව වෙනස භාවිතා කරන්නේ නැත්තේ කියලා අහන්න. බලන්න. එක සහල් වලින් 10 ඉවත් කරන්න. කොළද්දීන් සහල් වලින් 10 ඉවත් වෙන්නේ ඝනත්ව වෙනස නිසා. වැලි වලින් බොරළු ඉවත් කිරීම. වැලි වලින් බොරළු ඉවත් කරන්න සල් අඩියෙන් හල්ලන. එතකොට එතන බලපාන්නේ මොකද්ද? ඝනත්වය නෙමෙයි අංශු වල ප්‍රමාණය. ඒතර උත්තරේ 2 එන්නේ. 15 ලින් ජලය මගින් පානීය ජලය නිෂ්පාදනය භාවිතා කරන ශිල්පීය ක්‍රමය. ලින් ජලයෙන්
පානීය ජලය වෙන් කරන්න භාවිත කරන්නේ මොකද්ද? සරල ආසවනය. සරල ආසවනය. දාසය බොරතෙල් භාගික ආසවනයේ ආසවන කුලණයේ ඉහළින් පහළින්ම ලබාගත හැකි ද්‍රව්‍ය. ඉහළින්ම ගන්න පුළුවන් මොනවද පුතේ? පෙට්‍රෝලියම් වායුව පහළින්ම ගන්න පුළුවන් තාර. උත්තර 3යි. මේ උත්තරේ 3. 17 පහත ද්‍රාවක අතරින් නිර්ද්‍රවීය ද්‍රාවකය වන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකය කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් උත්තරය අංක 2. හරි. බලන්නකො 18 හරි 18 ශිෂ්‍යයෙකු විසින් කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්නලු. බලන්න. ඒ කුමාල ආසවනයේ භාවිතයෙන් කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරගත හැකියි. කුමාල ආසවනයේ භාවිතයෙන් කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරන කතාව හරි. B භාවික ආසවනයෙන් බොර තෙල් වලින් පෙට්‍රල් ලබාගත හැකියි. භාවික ආසවනයෙන් බොර තෙල් වලින් පෙට්‍රල් ලබා ගන්න පුළුවන්. B හරි. C සරල ආසවනයෙන් ලින් ජලයෙන් ආසු ජලය ලබාගත හැකියි. ඒකත් හරි. සරල ආසවනයෙන් ලින් ජලයෙන් ආසු ජලය ලබා ගන්න. ඒතකොට A B C සියල්ලම හරි උත්තරය අංක 4. 18ට එන්නේ 4. 19 මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේදී පළමු වන හා තුන්වන තටාකවල අවක්ෂේපන ලබන. පළමු තටාකයේ මොනවද තැන්පත් වුනේ පුතේ? කැල්සියම් කාබනේට්. තුන්වෙනි තටාකයේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. උත්තරය අංක 1. දෙවෙනි තටාකයේ මොනවද තැන්පත් වුනේ? දෙවෙනි තටාකයේ මොනවද පුතේ තැන්පත් වෙන්නේ කියන්න බං. දෙවෙනි තටාකයේ මොනවද තැන්පත් වෙන්නේ? කැල්සියම් සල්ෆේට්. හරි. 20 ලේ වායකදී මුහුදු ජලයේ ලුණු නිස්සාරණය සිදු කරන විට සෝඩියම් ක්ලෝරයිඩ් සමග අවක්ෂේපන සංයෝගය මොනවද? දෙකක් තියෙනවනේ මෙතන එකයි තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් එක අවක්ෂේප වෙන මැග්නීසියම් ක්ලෝරයිඩුයි මැග්නීසියම් සල්ෆේටුයි මෙතන තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ යනවා 21 අවසාන ප්‍රශ්නේ. ලුණු වල තීත්ත රසක් ඇතිවීමට බලපාන ලවණය ලවණ මොනවාද? ලුණු වල තීත්ත රසක් ඇති වෙන්නේ පුතේ මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩුයි මැග්නීසියම් සල්ෆේටුයි නිසා. මේක අවද්‍රාවක ගොඩ නිසා ගොඩ ගහලා තියෙද්දි ජල වාෂ්ප පුරාගෙන දිය වෙලා අයින් වෙලා යනවා. හරි. එතකොට අපිට මෙතන තව ඔක්කොම ටික සාකච්ඡා කරලා ඉවරයි. 27 මං හිතන්නේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ලොකු මහා ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගෙදරකින් කරන්න try එකක් දෙන්න. හරි. එතකොට තව මොන හරි ප්‍රශ්න ඉතුරු වෙලා තියෙද අපිට කරන්න මෙතන බලන්න හරි කරන්න හරි වෙනත් ඒවා නෑනේ. හරි එහෙනම් අපි මෙතනින් අදට ඉවර කරමු. මේ එතකොට පාඩම ඉවරයි. ලබන සතියේ එතකොට අපිට තියෙන්නේ ඊළඟට පාඩම් 3ක් අපි ඉවරයි. එතකොට ලබන සතියේ සවුද එතකොට අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. හැමෝම අනිවාර්යෙන් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුතේ. නොමිලේ වලට තියෙන්නේ. යාළුවෝ ඉන්නවා නම් ඒකටත් කියන්න ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින්. සවුදා 9:00 11:00 තියෙන්නේ. එතකොට ලබන සතියේ දවසක අපි සෙමිනාර් එකක් පටන් ගන්නවා. එතකොට ඒකේ සෙමිනාර් එකක් කරනවා. ඒකේ 4වෙනි පාඩම පටන් ගන්නවා. ඉවර කරන්න බැරි වෙයි අපිට ඒක. කොටසක් හරි භාගයක් වෙන්න හරි ඉවර කරනවා 4වෙනි පාඩම. එතකොට ලබන සතියේ බ්‍රහස්පතින්දා පන්තිය සාමාන්‍ය පන්තිය අපේ තියෙනවා. ඒතකොට ඉස්තර ටික මොන හරි ගැටලු තියෙනවද මේ 3වෙනි පාඩම ඉවර කරපු එකේ මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවද පුතේ? නෑ නේද? තියෙනවනම් මොන හරි දෙයක් අහන්න. ප්‍රශ්නයක් ගැටලුවක් නැත්නම් අපි හිතමු මෙතනින් ඉවර කරමු. ඒතකොට ගෙදර වැඩක් නෑ. තවද පේපර් ක්ලාස් එකේදී දවස් 2යි තියෙන්නේ. 2යි 3යි. නේ? සමුදට හැමෝම පේපර් ක්ලාස් එකේදී පේපර් එක ඉවරට දෙන්නම්. හරි. එහෙනම් පුතේ අපි වැඩ ටික ඉවර කරමු. අද ටිකක් හරි. හරි එහෙනම් ආයුබෝවන් හැමෝටම good night. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. නැත්නම් ලොග් අවුට් වෙලා යන්න පුළුවන්.